ආයිබෝවන් යාළුවනේ සුබ දවසක්. අද මම ඔයාලට විශේෂ කාරණාවක් සම්බන්ධව කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඔන්න නිරිතදිග මෝසම් වැසි සමය ආරම්භ වෙලා තියෙනවා. එතකොට අපේ ඇන්තූරියම් වගාවටත් පුංචි පුංචි බලපෑම් ඇති වෙනවා. අද ඒ සම්බන්ධව මොකද කරන්නේ? ඒවට භාවිතා කරන යම් කිසි රසායනික ද්‍රව්‍ය තියෙනවා නම් ඒ පිළිබඳව හඳුන්ලා දීලා ඔයාගේ වගාව ඇන්තූරියම් වගාව ආරක්ෂා කරගන්න විදිය ගැන කතා කරන්න තමයි පොඩ්ඩක් හිතුවේ. මොකද ඔයාලා අපෙන් ආසාවෙන් මුදල් දීලා ලබා ගන්න පැල ටික හදිසියෙ ලෙඩ වුණොත් එහෙම එයට කරන ප්‍රතිකාර හරියට දන්නේ නැත්නම් වගාව විනාශ වෙලා ගියොත් ඒක ලොකු පාඩුවක් අපරාධයක්. ඒක නිසා මම හිතුවා ඒක අපේ වගකීමක්. මොකද ඔයාලා අපේ මුදල් දීලා පැලගන්නේ ඒ සම්බන්ධව නිවැරදිව යමක් කියලා දෙනවා නම් ඒක ගොඩාක් වටිනවා කියලා. ඉතින් ඔන්න බලන්න වෙහි කාලෙට මෙන්න මේ රෝග තත්ත්වයන් ලපටි දළු කොළ පත්‍ර වලට හැදෙන්න පුළුවන්. ඔබට පේනවා ඇති තෙත ගතියෙන් යුක්ත ලප මේ පත්‍ර මත ඇති වෙනවා. බොහෝ විට මේවා පොඩි පැලවලට මේන් වන බලපෑම් වැඩි. ඔයාලට පේනවා ඇති මේ වගේ කළු පාට පැච් හට ගන්නවා මෙන්න මේ වගේ කොළවල. එතකොට බොහෝ විට ඔබ කරන්න ඕනේ මේ කොළ සහ මල්වල තියෙනවා නම් ඒ සියලුම පත්‍ර කපා ඉවත් කරන්න. ඊට පස්සේ මෙන්න මේ මේක එන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට කුඩක් වශයෙන් මේවට පේනවා ඇති නිල් පාට කුඩු එකක්. මේක වතුරේ දිය වෙනවා. එතකොට මේකේ නම තමයි චෑම් කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න බලන්න මේවා අධික ලෙස අන්තරාකාරී කියලා ගහලා තියෙනවා, හානිදායකයි. නමුත් ඉතින් ඔයගොල්ලෝ ග්ලව්ස් දාලා මාස්ක් දාලා පාවිච්චි කරනවා නම් ඒ ගැන බය වෙන දෙයක් නෑ. ඔබ මේවා භාවිතා කළාට පස්සේ ඇඳුම් ඉඳන් සියල්ලම ඉවත් කරලා සෝදලා දාන්න. ඔබත් ජලයෙන් සබන් ගාලා හොඳින් පිරිසිදු වෙන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ බෙහෙත් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ නාන්න බලාගෙන තමයි පාවිච්චි කරන්නම ඕනි. ඒක කියන්නම ඕනි. ඉතින් මේ පැත්තේ සම්පූර්ණ විස්තර ගහලා තියෙනවා. මේක 1350ක් වෙනවා යාළුවනේ. මම මේක ඔයිට කලිනුත් හඳුන්ලා දීලා තිනවා. නමුත් වරින් වර අපිට අලුත් යාළුවෝ එකතු වෙන හින්දා ඒ අය මේ පහුගිය අපි කතා කරපු දේවල් වැඩි දන්නේ නැහැ. මේක මං හිතන්නේ ග්‍රෑම් 200ක් වෙන්න ඕනි. හැබැයි ඔබට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ හොඳට මේවැ දින වකවානු ඉදිරියට තියෙනවද කියලා බලලා තමයි අඩුම තරමින් අවුරුද්දක් දෙකක්වත් තියෙන විදිහට නිෂ්පාදිත දින ඇසුරුම් දින ඒවා බලලා ගන්න. එතකොට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මේ හා සමානවම තව බෙහෙතක් තියෙනවා ඩැකොනිල් කියලා. ඒකත් මේ විදිහම නිල් පාට කුඩු එකක්. ඒකත් දියරක්. ඒ කියන්නේ මේක ගන්න පුළුවන් යාළුවනේ ඔයාලට එකට එකේ අනුපාතයට. ඒ කියන්නේ වතුර ලීටරයකට යෝගට් හැඳි එකක්. මේ කුඩු මේ වගේ යෝගට් හැන්දකින් වතුර ලීටරයේ බෝතලයකට යෝගට් හැඳි එකක් කලවම් කරලා දිය කරලා ඔබට පුළුවන් ස්ප්‍රේ ගන්න එකක් ආධාරයෙන් ඉහින්න. එහෙම නැත්තම් බොහොම සරලයි ස්ප්‍රේ ගන්න එකක් නැත්තම් මේ දිහට මෙන්න මේ වගේ බෝතලයක බීම බෝතලයක මේ වගේ මූඩියක් සිදුරු කරන්න පුංචියට. මේ ලොකුවට නෙමෙයි. මේක හරීම සාර්ථකයි. ඊට පස්සේ තියෙන්නේ හොඳට බෝතලයට වතුර ලීටරයට යෝගට් හැඳි එකක් දාලා කලවම් කරලා මේක හොඳින් සොලවලා ඊට පස්සේ ඔබගේ වගාවට ඉහින්න. හැබැයි මේක වැඩි ඉහින්න ඕනේ පත්‍ර තෙත නැති අවස්ථාවක. පැය 2-3ක් රැඳුනත් ඇති. තද වෙහි කාලවල එක්ක උදේ වරුවේ හරි හවස හරි ඔයාලට පුළුවන් වෙලාවක බලන්න හොඳට පත්‍ර වේලා තියෙන වෙලාවක් බලලා ටක් ගාලා ඉහින්න. පැය 2-3ක් තිබ්බත් ඇති. ඊට පස්සේ වේලා යනවා. කොළ මතු පිට සහ මල් වල නිල් පාට ද්‍රාවණයක් බැඳිලා තියෙනවා. ඒ ගැන ඒක විශේෂයි. මොකද නිල් පාට තිබුණා කියලා ඒක එච්චර හිතන්න එපා. ඒක බහු කාලිනව ඒක වතුර දානකොට ඒක මැකිලා යනවා. නමුත් වගාවෙන් මෙන්න මේ වැස්සෙන් වෙන මේ දිලීර හානි වළක්වා ගන්න හොඳම බෙහෙත
මේක තමයි මේක පහු කාලිනෝ. ඉතින් මේ සිදුරක් මෙතන සිදුරක් ඇති වෙලා කියන්නේ අවලස්සනක් තමයි ගේන්නේ. ඉතින් ඒ වගේ පැලයක් ඔබට අලෙවි කරන්නත් බෑ. අනික ඉතින් ලෙඩ තියෙන පැල එහෙම කාටවත් දෙන්නත් බෑනේ. ඉතින් ඒක වගාවට ලොකු පාඩුවක්. අනික මේක පැල එක ගාව තිබ්බා කියලා මේ ලෙඩේ හැබැයි බෝ වෙන්නේ නෑ යාළුවනේ. ඒක කියන්නම ඕනේ. මුල් ඒ කියන්නේ මේ ඔයාලා වෙහි කාලේ අනිවාර්යෙන් මේ බෙහෙත් එක පාරක් පාවිච්චි කරන්න සති දෙකකට වරක් වැස්ස නැත්තම් මාසෙකට සැරයක් පාවිච්චි කරාම හොඳටම ඇති. ඉතින් ඔයාලා වගාව ආරක්ෂා කරගන්න ඔන්න එහෙනම් අද පැහැදිලි උපදෙස් මාලාවක් ඔන්න ලබා දෙන්න හිතුවා. මං හිතනවා ඒක සාර්ථකයි. බය නැතුව ඔන්න ඔයාලට බෙහෙත් පොහොර කඩේකින් මේවා මිලදී ගන්න පුළුවන්. සමහර නැති පැතිවලට නම් මම මේවා කුරිය කරලත් ඇරියා කඩේ මිල සඳහන් මිලටම. මොකද මම කඩේට ගිහිල්ලා මේවා මුදල් දීලා අරගෙන තමයි ඒවා පැකින් කරලා කුරිය කරන්න ඕනේ. මම ඒවැ ලාභයක් බලාපොරොත්තුෙන් කරපේව නෙමෙයි, සමාජ සේවයක් විදිහට කරේ මගෙන් පැල ගන්න අයට. ඉතින් යාළුවනේ එහෙනම් ඔන්න ඔයාලගේ වගාවත් වැස්සෙන් ආරක්ෂා කරගන්න. වැස්ස අපිට ආශිර්වාදයක් වගේම චූටි හානිකර තත්ත්වෙනුත් ඇති වෙනවා. ඒ ගැන ඉතින් එච්චර හිතන්න එපා. ඒවට බෙහෙත් වර්ග තියෙනවානේ. එහෙනම් ඔන්න ඔයාලට යහපත් විදිහට ඔයාලගේ වගාව සාර්ථක කරගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.